සුබ දවසක් වේවා. මේ දවස්වල ආසියානු කුසලානය සමග තරග උණුසුම ඉතාමත්ම තීව්‍ර වෙලා තියෙන මොහොතක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව කියන්නේ මෑත කාලයේදී අපි දැක්කා ඉතාමත්ම ආවේගශීලී සහ විවිධ මතභේද තුඩු දෙන කාරණා යෙදුණා. ඒ අතරින් අපිට හම්බුණා මේ බංග්ලාදේශයේ ජීවත් වෙන ලංකාවේ හැදී වැඩුණු කෙනෙක් අදහසක් මේ අන්තර්ජාලයට යොමු කරපු අදහසක් ඉතාමත් ඒක අපූර්ව අදහසක් මේ දවස්වල අපේ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ඔහු ඉතාමත්ම සංවේදී ලෙස ඉදිරිපත් කළ දින ඒ අදහස අපි කැමති ඔයගලන්ට මේක ඉදිරිපත් කරන්න. මම බංග්ලාදේශයේ බෞද්ධයෙක්. මම හැදුනේ වැඩුනේ සනත් ජයසූරිය, අසංක ගුරුසිංහ, චමින්ද වාස් වැනි විශිෂ්ට පුරාවෘත්ත ක්‍රීඩකයන් නරඹමින්. ඒ වගේම ශ්‍රී ලංකාවට කැමති වීමට ශ්‍රී ලංකාව බෞද්ධ සංස්කෘතියත් බලපෑවා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවේදී මා හදවතින්ම බංග්ලාදේශ සහයෝගය දෙන අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගයකදී මම හදවතින්ම සහයෝගය දෙන්නේ ශ්‍රී ලංකාවට. ඒකට අපූර්ව කෙනෙක්. ඒ වගේම සහ මේ දිනවල බොහෝ බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාව ඔවුන්ගේ ප්‍රතිවාදීන් යැයි සිතමින් ඉමහත් වූ උඩඟුකමකින් හැසිරෙති. මා එයට පොඩ්ඩක්වත් කැමැත්තක් දක්වන්නේ නැත. ඔහුගේ අදහස මෑත කාලයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යම් තරමකින් හරි උරින්නුර ගැටුණත් ශ්‍රී ලංකාව රිකට් වලින් ලබාගත් දේ බංග්ලාදේශය වන මාගේ රටට ලබා ගැනීමට තවත් අවුරුදු 1000ක් කාලයක්වත් යයියි මා හිතන්නේ. අවුරුදු 1000ක්වත් යයි කියලා තමයි බංග්ලාදේශ ලංකාව රිකට් වලට කරපු දේවල් වලට යන්න. ඒ වගේම ඉස්සර මට මතකයි ලංකාවට ප්‍රතිවාදීන් උනේ අභියෝග එල්ල කරේ ඉන්දියාව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව වැනි කණ්ඩායම්. අදටත් බංග්ලාදේශික ජාතිකයන් ලංකාව කිව්වම ඔවුන්ට ඒක ලොකු රටක්. ඔවුන්ගේ හිත්වල එය විශිෂ්ට ජාතියක් ජීවත් වෙන ලොකු රටක්. ඔවුන් ලංකාව නම් ප්‍රතිවාදීන් ලෙස සැලකීමට උනන්දු වන්නේ ඒ නිසයි. ඒ කියන්නේ ලංකාවට එදා දැනුණු ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, පාකිස්තානය වගේ දැවැන්ත රටක් විදිහට තමයි බංග්ලාදේශයට පේන්නේ. ඒ කියන්නේ ඔහු ඒ බංග්ලාදේශය ඇතුළත ජීවත් වෙන ගමන් ඔහුට දැනෙන දේ තමයි මේ කියන්නේ. ඒ වගේම කිසිදා බංග්ලාදේශය වගේ කණ්ඩායමක් සමග ප්‍රතිවාදීන් වෙන්න එපා. ඒ වගේම මොකද ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය කියන්නේ අහසට පොළොව වගේ. ඒ වගේම සමාජීය වශයෙන්ුත් ආකල්පමය වශයෙන්ුත් ගුණධර්ම අදිනුත් ශ්‍රී ලංකාව බංග්ලාදේශයට වඩා දහස් ගුණයකින් ඉදිරියෙන් සිටී. මාය හොඳට අත්දැක ඇත. මා ශ්‍රී ලංකාවේ රිකට් බලධාරීන්ගෙන් ඉල්ලනවා ලංකාවේ රිකට් එක විනාශ කරන්න එපා. නැවතත් අරවින්ද සනත් යුගයක් ශ්‍රී ලංකාවට අවශ්‍යයි. මුළු ලෝකෙම හොල්ලන් හිටපු ශ්‍රී ලංකාව අපිට අවශ්‍යයි. නැත්නම් ඉස්සරහට වෙන්නේ බංග්ලාදේශය වගේ රටවල් සමග ඔබලට පහතට වැටෙන්නයි. ඉතාමත්ම අපූර්ව මතයක්. ඔහු බංග්ලාදේශයේ ජීවත් වෙන ගමන් ලංකාව ගැන හිතපු ඒ ආකල්පය ඉතාමත්ම ප්‍රශංසනීයයි. ඇත්තටම ලංකාවේ රිකට් වලට මොකද වුනේ මේ ලංකාව මේ අතීතයේ තිබ්බ රිකට් සහ වර්තමානයේ උචිත රිකට් වලදී ලංකාව හැලුණා. ඒකයි ඇත්ත කතාව. ඒ රිකට් වල නිව් ජෙනරේෂන් එකට ඉදිරිපත් වෙන ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණේ නැහැ. ඒක තමයි කෙටිම කාරණාව. අපිට දැනන විදියට ඔයගොල්ලන්ටත් දැනන විදියට එහෙම වෙන්න පුළුවන්. මේක තමයි ප්‍රධාන කාරණාව. ලංකාවේ රිකට් වැටුනේ ලංකාව ජෙනරේෂන් එකත් එක්ක රිකට් ක්‍රීඩාව අලුත් උනේ නැහැ. ඒක තමයි අද කාලේ අරවින්දලා ජයසූරිය හිටියත්
මේ தත්ත්වය උදා වෙන්න තිබ්බා. මොකද ජෙනරේෂන් එකත් එක්ක ක්‍රීඩාශීලීත්වය වෙනස් වෙනවා. ඒක දවසින් දවස ඒක වෙනස් වෙනවා. ඒක තමයි ක්‍රීඩාවෙත් ලෝකෙත් සම්පූර්ණ යථාර්ථය එකයි වෙනස් වෙනවා. හැමදේම වෙනස් වෙනවා. ඒක තමයි ප්‍රධානම කාරණාව. එහෙනම් සුබ දවසක් කියලා ඔයගලන්ට ප්‍රාර්ථනා කරනවා. ක්‍රීඩාශීලී දවසක්. සුබ දවසක් වේවා.